අයිබෝන් ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි කරන්න යන්නේ සාමාන්‍ය පෙළ විභාගයට අනිවාර්යයෙන්ම කෙටි ප්‍රශ්නයක් විදිහට එන මේ සරල සමීකරණයක් විසඳ ගන්න ආකාරය. හරි. ඉතින් ඔයාලට සරල සමීකරණ බැරි වුණත් ඔයා මේ වීඩියෝ එක ඉතාමත් අවබෝධයෙන් අවධානයෙන් බලන් ඉන්න. එතකොට ඔයාලට සරල සමීකරණයක් විසඳ ගන්න පුළුවන් වෙනවා. හරි. ඒකට මම ගණන් කිහිපයක් ගත්තා. ඒකෙන් පළවෙනි ගාන මම පැහැදිලි කරන්න ගන්නවා. එතනදී පුතා ඉස්සරලාම අපිට ඕන වෙනවා මේ බීජීය සමීකරණයක පදයක් කියන්නේ මොකක්ද කියලා. හරි. මම ඉස්සරලාම ඔයාලට ඒක මෙහෙම පැහැදිලි කරන්න. දැන් ඔයාලට පේනවා මෙතන x බෙදීම 5 කියලා කෙනෙක් ඉන්නවා. මෙතන ධන දෙකක් ඉන්නවා. මෙතන 12ක් ඉන්නවා. ඔයාලට පේනවා මෙන්න මේ පද දෙක. මේ x බෙදීම 5 කියන්නේ එක පදයක්. මේ ධන දෙක කියන්නේ තව පදයක්. එතකොට මේ දෙන්න එකතු වෙලා ඉන්නේ මේ ධන ලකුණකින්. එතකොට ඍණ ලකුණකින් එයා වෙන්නත් පුළුවන්. ඉතින් මතක තියාගන්න මේ වගේ සරල සමීකරණයක මේ ධන ඍණ ලකුණු වලින් වෙන් වෙලා ඉන්න අයට තමයි අපි සරලව පදයක් කියන්නේ. හරි. එතකොට මේකෙදි මේ x බෙදීම 5 කිව්වට අපි මේ x වෙනම පදයක් 5 වෙනම පදයක් විදිහට ගන්නෙ නැහැ. මොකද එයා බෙදීමක්නේ. එතකොට එයා තනි පදයක් විදිහට තමයි අපි ගන්නෙ. හරි. එතකොට මෙතනදී දැන් අපි කරන්න ඕන x තනි කරගන්න එක. x හොයන්න. එතනදී මම ඉස්සල්ලාම කරන්නේ මේ එළියෙන් ඉන්න පදේ අපි අයින් කරන්න ඕන. එතකොට අපි කරන්නේ පුතා මේ එළියෙන් ඉන්න ධන දෙක අපි එහා පැත්තට දානවා. මේ එළියෙන් ඉන්න ධන දෙක අපි එහා පැත්තට දානවා. හරි. එතකොට අපි දන්නවා සමීකරණයක x බෙදීම 5 දැන් කොහොමත් මෙතන ඉන්නවා. මේ x බෙදීම 5 කොහොමත් මෙතන ඉන්නවා. මෙන්න මේ ධන දෙක අපි එහා පැත්තට දානවා. එතකොට අපි දන්නවා සමීකරණයක මොකක් හරි පදයක් මෙන්න මේ සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනියද්දී ධන සංඛ්‍යාව ඍණ සංඛ්‍යාව බවට පත් වෙනවා. එතකොට මේ ධන දෙකේ එහා පැත්තට යද්දී පුතා ඍණ 2 බවට පත් වෙනවා. හරි. එතකොට අපිට ලියන්න පුළුවන් 12 ඍණ 2 කියලා. හරි. එතකොට මෙතන x බෙදීම 5 මේ විදිහටම ඉන්නවා. එතකොට සමානයි 12න් 5ක් ගියාම 12න් 2ක් ගියාම අපිට 12න් 2ක් ගියාම 10යි කියලා එනවා. හරි. දැන් මෙතන x බෙදීම 5ක් තියෙනවා. මෙතන බෙදීම 5ක් තියෙන්නේ. අපි මේ බෙදීම 5 අයින් කරගන්න ගුණිතයක් දානවා දෙපැත්තටම. හරි. එතකොට මෙන්න මේ 5ට මෙන්න මේ 5 කැපිලා යනවා. x සමානයි 10 වරක් 5 අපිට 50යි කියලා උත්තරේ එනවා. හරි. එතකොට අපි මෙතනදී ওই ගණිතීය ප්‍රතිලෝම න්‍යාය කිය ගොඩක් දේවල් තියරි පන්තියේදී කතා කරනවා. ඉතින් මම ඒ මොකොත් ඔයාලට පැහැදිලි කරන්න යන්නේ නැහැ. සරලව මේ ගාන හදාගන්න පුළුවන් වෙන්න තමයි ඔයාලට මම මේ කියා දෙන්නේ. හරි. අපි යම් ඊළඟ ගානට. හරි. මෙතන පුතේ වරහණක් තියෙනවා. හරි. දැන් ඔයාලට පේනවා මෙන්න මෙතන මේ සම්පූර්ණ එකෙනෙක් ඉන්නේ. මේ දෙවාරයක් 3 ධන x කියලා එකනේ. අපිට මෙතනදී මෙන්න මෙයා සම්පූර්ණ පදයක් විදිහට තමයි ගන්න පුළුවන්. මෙතනදී මේ 4 ඉන්නේ එළියෙන්. හරි. දැන් මෙතනදී පුළුවන් අපිට ඉස්සල්ලාම මෙන්න මේ 4 අයින් කරලා දාන්න එහා පැත්තට. අපි දන්නවා එතකොට මේ 4 ඍණ 4ක් බවට පත් වෙනවා. මේ 4 ඍණ 4ක් බවට පත් වෙනවා. හරි. මේ දෙක ධන දෙවාරයක් 3 ධන x සමානයි. මේ 4 එහා පැත්තට යද්දී සමාන ලකුණෙන් එහා පැත්තේ 16 ඉන්නවා අපිට. මෙතන 16 ඉන්නවා. 16න් 4ක් අඩු වෙනවා. ඒ එක්කම අපිට පුළුවන් මෙන්න මේ වරහන ප්‍රසාරණය කරගන්න පුළුවන්. එතකොට මෙයාගෙන් ගුණ වෙනවා. මෙයාගෙන් ගුණ වෙනවා. හරි. එතකොට අපිට උත්තරේ විදියට ලියන්න පුළුවන්. මෙතන දෙවරක් 3 6යි. දෙවරක් 6 ධන දෙවරක් x 2x සමානයි මෙතන 12ක් ඉන්නවා. එයාට අවශ්‍ය නම් මුලදින් මේ වරහන විසඳ ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. දැන් මට පුළුවන් මෙන්න මේ ධන 6 එහා පැත්තට ගෙනියන්න. පුළුවන්. ඒතකොට 2x මෙතනම ඉන්නවා. 12ක් මෙතන ඉන්නවා. මේ ධන 6 මේ පැත්තට එද්දී ඍණ 6 බවට පත් වෙනවා. එතකොට 2x සමානයි 12න් 6ක් ගියාම 6යි. දැන් දෙපැත්තම දෙකෙන් බෙදන්න ගුණ කිරීම දෙකක් තියෙන්නේ. දෙපැත්තම දෙකෙන් බෙදලා අපිට උත්තරේ විදිහට x සමානයි 3යි කියලා එනවා. හරි. ඔන්න අපි ඒ ගානත් විසඳගත්තා. හරි. දැන් අපි ගාව තියෙනවා ටිකක් අමාරු කියවට අමාරුයි නෙමෙයි ටිකක් සංකීර්ණ කොටසක්. හරි. මේකත් මම ඔයාලට මෙහෙම පැහැදිලි කරන්නම්. හරි. මෙතනදී පුතා මෙතනදී දැන් මේ x ඍණ 2 කියන්නේ අපිට එක ඒකකයක් විදිහට ගන්න පුළුවන්. මෙතනදී මේ x ඍණ 2 කියන්නේ එක ඒකකයක් විදිහට ගන්න පුළුවන්. එතකොට මේ බෙදීමක් ඉන්නේ නේද? මේ වරහන දාලා තියෙන හින්දා මෙයා සම්පූර්ණ එකනේ. බැරි වෙලාවට මෙතන වරහන තිබ්බේ නැහැ කියන්නකො. එතකොට පුතා මෙතන මේ ඍණ 2 කියන්නේ වෙන පදයක්. දැන් නමුත් මෙතනදී වරහන තියෙන නිසා මෙයා අපිට එක පදයක් එක ඒකකයක් විදිහට තමයි ගන්න පුළුවන්. එතකොට අපි ඉස්සල්ලාම කරන්නේ මෙන්න මේ බෙදීම දෙක අයින් කරගන්නවා. අපි දන්නවා බෙදීම දෙක අයින් කරන්ද දෙපැත්තටම ගුණ කිරීම දෙකක් දානවා. එතකොට මේ දෙකට මේ දෙක කැපිලා x ඍණ 2 ඉතුරු වෙනවා සමානයි 4යි කියලා එනවා. දැන් මේ වරහන අපිට ඇරියට ගැටලුවක් නැහැ. ඒක අයින් කරන්න පුළුවන්. දැන් මේ x තනි කරගන්න මේ ඍණ 2 එහා පැත්තට ගෙනියන්න. එතකොට 4 ඔහොම ඉන්නවා. ඍණ 2 එහාට යද්දී ධන 2 බවට පත් වෙනවා. x සමානයි අපිට 6යි කියලා පිළිතුර එනවා. හරි. ඔන්න අපි මේ ගණන්තන
ගණන් තුන හැදුවා. හරි. දැන් මේ ගානට ආවම පුතා මේ ගාන දිහා බලන්න මේකේ දුආට තේරෙනවා මේ හැම එකේම ලවයේ තමයි x හිටියේ. නමුත් මෙතනදී x ඉන්නේ කොහෙද? x ඉන්නේ හරයට ඇවිල්ලා. එහෙනම් අපි ඉස්සරලාම කරන්න ඕන මතක තියාගන්න හරේ නම් සමීකරණයේ x එහෙම නැත්නම් අපි හොයන්න ඕන කෙනා ඉන්නේ අපි ආව ලවයට දා ගන්නවා. මේ බෙදීමනේ පුතා x මේ ලවයේ මේ හරේ ඉන්නවා කියන්නේ බෙදීමනේ ලවයේ හයේ ඉන්නවා. එහෙනම් මම මේ බෙදීම අයින් කරන්න x ගුණ කරනවා. දැන් මේ පැත්ත විතරක් ගුණ කරලා බෑ. එහෙනම් මේ පැත්තත් අපි x ගෙන් ගුණ කරනවා. දැන් මේ x ට මේ x අපි කපන්න පුළුවන්. 6 සමානයි 3x කියලා කෙනෙක් ආව. ඔන්න බලන්න දැන් අපි ගාව හරේ තමයි x හිටියේ. දැන් x ලවයට ඇවිල්ලා. දැන් අපිට පුළුවන් x තනි කරන්න. මෙයා 3ෙන් බෙදන්න. මෙයා 3ෙන් බෙදන්න 3ට 3 කැපෙනවා. x සමානයි 6 3ෙන් බෙදුවාම 2යි කියලා අපිට උත්තරේ එනවා. 2යි කියලා අපිට උත්තරේ එනවා. හරි. ඔන්න ඔය විදිහට අපිට හදාගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. ඉතින් මම පොඩි ගානක් දෙන්නම්. ඔයා මේක විසඳලා මට උත්තරේ දාන්න. මම යාට දෙනවා x බෙදීම 3 ඍණ 2 සමානයි 10යි කියලා ගානක් දෙනවා. හරි. ඉතින් ඔයා අවබෝධයෙන් තේරුම් නැත්නම් නැවත මේ වීඩියෝ එක මුලින් නම් බලන්න. බලලා මෙන්න මේ ගාන හදලා උත්තරේ ගෲප් එකට දාන්න. එහෙම නැත්නම් වෙන තැනකින් ඔයා මේක දකිනවා නම් උඩ තියෙන WhatsApp නම්බර එක ඒකට ඔයා මැසේජ් එකක් දාන්න මෙන්න මොන ගාන හැදුවා කියලා. එතකොට මම හරිද වැරදිද කියලා ඔයාලට පැහැදිලි කරන්නම්. හරි. එහෙනම් අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු.